ගුරු විභාගයට අදාළ සාමාන්‍ය දැනීම. මුළු ජීවිත කාලයේම අධ්‍යාපනය ලැබීම හඳුන්වනුයේ යාවජීව අධ්‍යාපනය. වැඩිම අධ්‍යාපන දූර කාලයක් දැරූ පුද්ගලයා වන්නේ CWW කන්නංගර මහතා. දකුණු ආසියාවේ ඉහළම සාක්ෂරතාවයේ හිමි රට කුමක්ද? මාලදිවයින. දකුණු ආසියාවේ අඩුම සාක්ෂරතාවයේ හිමි රට කුමක්ද? ඇෆ්ගනිස්තානය. 13 වසරක සහතික අධ්‍යාපන වැඩසටහන පාසල් පද්ධතිය හඳුන්වා දුන් වර්ෂය කුමක්ද? 2017. විදුහල්පති සේවයේ ආරම්භක වැටුප් කේතාංකය කුමක්ද? GE4. ජාතික ළමා සේවාව ඇමතිය හැකි දුරකථන අංකය වන්නේ 1929. ගුරු සේවය පිහිටුවන අවධියේ අධ්‍යාපන අමාත්‍යවරයා කවුද? රිචඩ් පතිරණ මහතා. විභාග දෙපාර්තමේන්තුව ඇමතිය හැකි දුරකථන අංකය වන්නේ 1911. අධ්‍යාපන අමාත්‍යාංශය ඇමතිය හැකි දුරකථන අංකය වන්නේ 1988. මේ වගේ තවත් වීඩියෝ බලන්න දැන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.